බෝපත්තලාව හරිතකන්ද කැම්පි සයිට් එක පිටිපස්සේ තියෙනවා. යන ගමන් පොඩි ගහක් හම්බුණා මේ පැත්තට අනුවර්තනය වෙලා තියෙන. මේ අඩහඳස්ස. ඉතින් ඇයි මේකට අඩහඳස්ස කිව්වොත් එහෙම මේකේ ඔය ඔයගොල්ලන් දකින චූටි මලක් තියෙනවා මේ ඉස්සරහින්. ඊට අමතරව තියෙන ස්ටෙම් එකේ තියෙන අඩහඳවල් ගොඩක් වගේ තමයි තියෙන්නේ මේ ලයින් එකයි. ඉතින් මේක අනුවර්තනය වෙලා තියෙන මාංශභක්ෂක ශාකයක් හැටියට. ඔයගොල්ලන් දන්නවා ඇති නිල්මන රැස්ස, කඳුලැස්ස, වටැස්ස වගේ දේවල් වලට අමතරව තියෙන තවත් මාංශභක්ෂක ශාකයක් තමයි මේ මෙතන ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳම අනුවර්තනය මේ අඩහඳවල් වගේ තියෙන හැම එකේම අග තියෙනවා පොඩියට තියෙන නිකන් ගම් බින්දුවක් වගේ එකක්. ඉතින් ඒකට තමයි හුඟක් වෙලාවට මේ පැත්තේ ඉන්න චූටි කෘමීන් අහුවෙන්නේ. ඉතින් මේ වෙන්නේ පසේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩු නිසා නයිට්‍රජන් ඌනතාවය මගහරවා ගන්න ශාකයෙන් ගන්න පොඩි ක්‍රියාමාර්ගයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට සතා අහුනාම ඒ සතාව ජීර්ණය කරලා සතාගෙන් ගහට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය ලබා ගන්න එක තමයි මේ ගහෙන් වෙන්නේ. ඉතින් සුවිශේෂී ගහක් පුංචි ශාකයක්. ඉතින් මේක අනුවර්තනය වෙලා තියෙනවා ඔය ඇල පාරවල් ළඟ තියෙන කඳු පල්ලං වල වගේ තියෙන තැන්වල. ඉතින් ලස්සනට හැදිලා තියෙනවා. ඒ වගේම ඔයගලන් හුඟක් වෙලාවට දකින්න ඇති බාඳුරා. ඒ වගේම ඒකේ තියෙන අර කොට්ට වගේ එකට වැටිච්ච සත්තු ටික ජීර්ණය කරනවා වගේම මේකේ තියෙන එක එළියට. ඉතින් ඒකේ තියෙන ඔය කුරුකුරු වගේ තියෙන ඒවල තියෙන මැලියම් වලට සත්තු අහුණාම ඒ හරහා ඒ සතුන් ජීර්ණය කරලා මේ ශාකයට අවශ්‍ය කරන නයිට්‍රජන් ලබා ගන්න එක තමයි මෙතනින් වෙන්නේ. ලස්සන දෙයක්. ඉතින් පරිසරයේ දකින්න පුළුවන් සුන්දර තවත් ශාකයක් හැටියට උගලන්ට ගන්න පුළුවන්.